දැන් හිතන්නකෝ අද හැත්තෑවේ ගෙදර ගිහිල්ලා කුස්සියේ ඉන්නකොට මොකක් හරි පිගානක් අපි අතින් පිටනවා. කාටවත් සද්ද හෙවුනේ නැත්නම් මොකද කරන්නේ? කඩු දාලා ඉන්නවා. බැරි වෙලාව අපි කාලේ ඉන්නකොට කුස්සියේ මොකද සද්ද ආවනම් මොකද? පිළිගන්න දෙන්නත් ගෙදර පිටිත් එක ගලවලා ගන්න. ජීවිතේ හැම වෙලේම උත්සාහ කරනවා අපෙන් වෙන වැරද්ද වහගෙන අපි හැම වෙලේම උත්සාහ කරනවා අපෙන් වෙන වැරද්ද සාධාරණීකරණය කරන්න. හැබැයි අර වෙන කෙනෙක් කරන වැරද්දකට අපි හැමදාම කුලක් වෙනවා, කේන්ති ගන්නවා, කලබල වෙනවා, ඇවිස්සෙනවා, කුණු අරප කියනවා, ද්වේෂය, වෛරය ඇති කරගන්නවා, ඊර්ෂ්‍යාව ඇති කරගන්නවා. මේ ලෝකෙ වෙන්න තියෙන හැම අකුසලයක්ම සිද්ධ කරගන්නවා. දැන් හිතන්නකෝ අද හැත්තෑවේ ගෙදර ගිහිල්ලා කුස්සියේ ඉන්නකොට මොකක් හරි පිගානක් අපි අතින් පිටනවා. කාටවත් සද්ද හෙවුනේ නැත්නම් මොකද කරන්නේ? කඩු දාලා ඉන්නවා. බැරි වෙලාව අපි කාලේ ඉන්නකොට කුස්සියේ මොකද සද්ද ආවනම් මොකද? පිළිගන්න දෙන්නත් ගෙදර පිටිත් එක ගලවලා ගන්න. ජීවිතේ හැම වෙලේම උත්සාහ කරනවා අපෙන් වෙන වැරද්ද වහගෙන අපි හැම වෙලේම උත්සාහ කරනවා අපෙන් වෙන වැරද්ද සාධාරණීකරණය කරන්න. හැබැයි අර වෙන කෙනෙක් කරන වැරද්දකට අපි හැමදාම කුලක් වෙනවා, කේන්ති ගන්නවා, කලබල වෙනවා, ඇවිස්සෙනවා, කුණු අරප කියනවා, ද්වේෂය, වෛරය ඇති කරගන්නවා, ඊර්ෂ්‍යාව ඇති කරගන්නවා. මේ ලෝකෙ වෙන්න තියෙන හැම අකුසලයක්ම සිද්ධ කරගන්නවා.